ආයිබෝවන් මගේ යාළු ඔක්කොටම වේටිගෝ ශ්‍රී ලංකා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මගේ මේ අලුත් YouTube channel එකක් ආරම්භ කිරීමට හේතුවක් වුණේ ඔබ මේ traveling කරන ස්ථාන public ස්ථාන වගේ ස්ථාන වලට යන්න පුළුවන් හරිම කෙටිම පාර ඔයාලට පෙන්වන්න. සාමාන්‍යයෙන් මේ ඔබට දැනුවත් කිරීම ඔබට ඉතාමත් වැදගත් වෙවි. එම ස්ථාන වලට හරියාකාරව යාමට තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. ආයෙත් ඒ වගේ ස්ථානයක් හම්බ වුණාම ඉක්මනින්ම හරි පාර ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට හරි, අපි වැඩි කතා ඕනේ අපි යමු අපේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ මම නිදාස් වටරාමට යන්න පුළුවන් හරි ළඟම පාර. නිදාස් වටරාමට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. හැබැයි මේකට හෝටන් පැත්තෙන් ආවට පස්සේ හෝටන් වටරම පාස් කරලා නිදාස් වටරම මාර්ගයේ දිගේ ඉස්සරහට යන්න ඕනේ. මේක තමයි තියෙන හොඳම පාර. මේ පාරේ මීටර් 500ක් විතර යනකොට තමයි මේ ස්ථානය හම්බෙන්නේ. සාමාන්‍යයෙන් ඔබට පේනවා මේ වීඩියෝ එකේ මම මේ යනගමන් මේ ගත්ත වීඩියෝ එකක්. මේ නිදාස් වටරම මාර්ගයේ දිගේ තමයි මේ ඉස්සරහට යන්නේ. ඔබට පේනවා ඇති මේ ඉස්සරහින් පේන්නේ නිදාස් වටරම මණ්ඩපය. හරිම ලස්සන තැනක්. කොරනසා වුණත් මේ හරියාකාරව යන පාර දැනගත්තොත් උනුත් ඉතාමත් වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඔබට දැන් මේ දකුණු පැත්තෙන් පේන්නේ හරියටම මේ නිදාස් වටරම ස්ක්වයර් එක පාස් කරගෙන අපි දැන් මේ යන්නේ. බලමු අපි කොයි පැත්තටද යන්නේ කියලා. මේ පාරේ ටිකක් දුර යනකොට හෝටල් මේට්ලන්ඩ් හම්බෙනවා. මේට්ලන්ඩ් පාරට වැටෙන තා පොඩි දුරයි තියෙන්නේ. මීටර් 200ක් 300ක් වගේ තමයි මේ නිදාස් වටරම පාස් කරලා. අපි මේ පැත්තේ බෞද්ධ අල්ගමාතෙන් යන පැත්තට යනවා නම් මේ ඉස්සරහට ඔය යන පාර දිගේ ගිහලා ඉස්සරහ හම්බෙන තුම්මන් හන්දියෙන් දකුණට හැරෙන්න ඕන. උතනින් අපි තාම ගමන් කරන මේ මාර්ගය දිගේ ඔය තාම ඔබට පේනවා ඇති දැන් ඉස්සරහ හම්බෙන තුම්මන් හන්දිය. මෙතනින් මේ පාර තමයි කියන්නේ මේට්ලන්ඩ් පාර කියලා. මෙතනින් දකුණට හැරෙන්න ඕන අපි දැන්. මේ ඔබට පේනවා ඇති දැන් මේ දකුණට හැරෙන්න මේ නවත්තලා තියෙන්නේ. හරි, අපි දකුණට හැරෙවුවා. මේ දකුණට හරවලා අපිට දැන් ඉස්සරහින් පේනවා ඇති තවත් හතරමං හන්දියක්. මේක තමයි බුලස් පාර නැත්තම් බෞද්ධාලෝක මාවත. මේ මාර්ගයෙන් දකුණු පැත්තෙන් ආවත් වම් පැත්තෙන් ආවත් කොහොම ආවත් මේ ස්ක්වයර් එකට යන්න නම් හෝටන් පැත්තෙන් එන්න ඕන. අපි දැන් මෙතනින් දකුණට හරවන්න යන්නේ අපි. ඒ කියන්නේ බෞද්ධාලෝක පන්තියෙන් වමට හරවලා BMI සීට් එක පැත්තේ නැත්තම් කනත්ත වටරම පැත්තට තමයි ඔය යන්නේ. හරවලා ඉතින් ඔබට කනත්ත පැත්තට හරි දකුණට ගියොත් ගෝල් පෙස් එක හරි පැත්තට යන්න පුළුවන්. ඒ ටික තමයි මම මේ දැන් අද වීඩියෝ එකෙන් පෙන්නුවේ. ඔබට පොඩි හරි වැදගත්කමක් තිබ්බනම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.